හයි කොහොමද ඉතින් මං අද කියලා දෙන්න යන්නේ කොහොමද ලේසියෙන්ම e-signature එකක් ඔයාලගේ ඩොකියුමන්ට් එකකට ඇඩ් කරගන්නේ කියලා. මේකෙදි මම පාවිච්චි කරන්නේ Word ඩොකියුමන්ට් එකක්. මම මුලින් ගහලා තියාගත්ත මගේ signature එකේ ෆොටෝ එකක්. මම මේක මගේ කම්පියුටර් එකට ඇඩ් කරන් තිබුණේ. මම මේක insert කියන ඔප්ෂන් එකට ගිහිල්ලා insert කරගන්න මගේ ඩොකියුමන්ට් එකට. දැන් මේ තියෙන්නේ මගේ signature එකේ මම කලින් ගහගත්ත ෆොටෝ එක. ඊළඟට ඒකේ මේ layout option එකට ගිහිල්ලා layout option එකට ගිහිල්ලා මම ඒක in front of text කියන option එක දාගන්නවා. ඊළඟට මං යනවා background removal කියන option එකට. එතකොට මම මේකේ background එක dark color background එක remove කරගන්න පුළුවන්. ඒත් චුටි color එකේ වෙනසක් තියෙනවා. ඒක මං වෙනස් කරගන්න correction කියන option එකේ. ඒක ඔයාලට කැමති විදියට මේකේ කලර්ස් ගොඩක් තියෙනවා. ඒවා ක්ලික් කරලා බලන්න පුළුවන් මොකද්ද ඔයාගේ ඩොකියුමන්ට් එකට හරියටම ගැලපෙන කලර් එක කියලා. ඊළඟට මම හිතනවා මගේ ඩොකියුමන්ට් එකට මේ කලර් එක ගැලපෙනවා කියලා. එහෙනම් මම ඒක තියාගෙන සයිස් එක මට ඕන ගානට මම ඇඩ්ජස්ට් කරගෙන මගේ ඩොකියුමන්ට් එකට ඇඩ් කරගන්නවා. ඉතින් මෙහෙම තමයි ලේසි. අම්මා e-signature එකක් හදන්න e-signature එකක් හදන්න ගොඩක් ක්‍රම තියෙනවා. මේක මේ තමයි ගොඩාම ලේසිම ක්‍රමය. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.